යාළුවනේ පුළුවන් නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් කෙනෙක් දැනුවත් වීමක් වෙනවා මේ වීඩියෝ එක හරහා. ඉතින් ඔයගොල්ලෝ ලොකු දෙයක් ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න පුළුවන් නම් පළවෙනි කතන්දරය ගැන කිව්වොත් අපිත් එක්ක ඉන්නවා මල්ලා දෙන්නේ. මං ඉන්නේ උල්සාන් ප්‍රදේශයේ. ඒගොල්ලෝ බූසාන් පැත්තට ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලන්ගේ යම්කිසි වැඩ කටයුත්තක් සඳහා. ඉතින් ගිහිල්ලා ඉන්නකොට රෑ ගිහිල්ලා තියෙන රෑ 11 මාට්ට විතර. ඊට පස්සේ ගිහිල්ලා ඒගොල්ලෝ සල්ලි වගේක් ගන්න ඕන වෙලා ඒගොල්ලෝ බැංකු කවුන්ටරයට ගිහිල්ලා තියෙනවා. බැංකු කවුන්ටරයට ගියාට පස්සේ ඒ යන අතරමඟදී කොරියන් ජාතිකයෙක් බීලා පාරේ ඉඳලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ යනකොට ඒගොල්ලන්ගේ වාහනේදියත් හොඳටම බලාගෙන ඉඳලා තිනවා. ඒ වගේම මේ වෙලේ රෑ හින්දා එච්චර මිනිස්සු ඉඳලත් නැහැ. ඉතින් කවුන්ටරයට ගිහිල්ලා සල්ලි අරගෙන එනකොට මේ කොරියන් ජාතිකයා පොලිසියත් එක්ක ඉඳලා වාහනේ නවත්තලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා මේගොල්ලෝ මාව හප්පගෙන ගියා. ඒ හින්දා මට හොස්පිටල් එකට යන්න ඕනේ කියලා පොලිසිය කට්ටියත් එක්ක එකතු වෙලා වාහනේ නවත්තලා තියෙනවා. ඒක තමයි මෙතන වෙච්ච ප්‍රධානම කතන්දරේ තමයි කාර් එකේ ඩෑෂ් කැම් එක තිබිලා නැහැ. කවුරුත් දන්නවා ඩෑෂ් කැම් එකක් අනිවාර්යයෙන්ම වාහනයකට තියාගන්න ඕනේ කොරියාවේ වාහන පදිනවා නම්. මොකද යම්කිසි දෙයක් වුණොත් ඒ ඩෑෂ් කැම් එකෙන් එකතු වෙන සාක්ෂි ඉතාමත් වැදගත් වෙනවා ඉදිරි නීතිමය කටයුතු සඳහා. ඉතින් ඩෑෂ් කැම් එකක් තිබ්බේ නැති හින්දා ඒ වෙලේ මේ මල්ලිලා දෙන්න පොලිසියට අරගෙන ගිහිල්ලා තියෙනවා. ඇත්තට මේ මල්ලිලා දෙන්නයි කිසිම වැරද්දක් තිබිලා නැහැ. ඒ වුණාට අර කොරියන් ජාතිකයා පුරුද්දක් වශයෙන් එයාගේ රැකියාව වශයෙන් එයා කරන්නේ මේ වගේ ඩෑෂ් කැම් නැති වාහන බල්ලා පිටරට මිනිස්සු, ඒ කියන්නේ විදේශික මිනිස්සු වැඩිනේ බූසාන් ප්‍රදේශයේ. අන්න ඒගොල්ලන්ම ටාගට් කරලා තමයි ඒ පුද්ගලයා තමන්ගේ ඒ වංචා කටයුත්ත සිදු කරන්නේ. ඉතින් ඒ වෙලේම පොලිසියට අරන් ගිහිල්ලා ඒ මිනිස්සුවත් පොලිසියට අරන් ගියාට පස්සේ ඒ මිනිස්සයි කියලා තියෙනවා එයාට අමාරුයි, එයාගේ අත වැදිලා තියෙනවා, එයාට හොස්පිටල් යන්න ඕනේ කියලා. ඉතින් ඩෑෂ් කැම් එක නැති හින්දා පොලිසිය කට්ටිය කරලා තියෙන්නේ ප්‍රධාන පොලිස් මූලස්ථානයට අරන් ගිහිල්ලා බූසාන් වල ඒ කැම් ඔක්කොම චෙක් කරලා තියෙනවා ඒ වෙච්ච සිදුවීම තිබෙන ප්‍රදේශයේ. ඒ වුණාට ඒ කැම් වල කිසිම තැනක නැහැ මේ පුද්ගලයා වාහනයක වදිනවා. අන්න ඒ කතන්දරයේ හින්දා ඒ මල්ලිලා දෙන්න බොහොම 99න් තමයි බේරුනේ. ඉතින් අනිත් කතන්දරේ තමයි ඒගොල්ලෝ වාහන පදිනකොට ඒගොල්ලන්ට කොරියාවේ ලයිසන් එක තිබිලා නැහැ. තිබිලා තියෙන ඉන්ටර්නැෂනල් ලයිසන් එක. ඉතින් මුලින්ම මේ ලයිසන් එක පොලිසියට දුන්නට පස්සේ පොලිසිය පිළිගෙන නැහැ මේ ඉන්ටර්නැෂනල් ලයිසන් එකෙන් වාහන පදින්න පුළුවන් කියලා. ඇත්තටම මේ කොරියන් ජාතිකයෝ වුණාට ඒගොල්ලෝ දැනුවත් වීමක් නැහැ පිළිබඳ. ඊට පස්සේ ඒකේ හොඳ වෙලාවට තියෙනවා සවුත් කොරියා කියලා. අන්න ඒ කතන්දරේ උඩ තමයි ඒගොල්ලම මේ මල්ලිලා දෙන්නව රිලීස් කළේ. ඇත්තටම ඒගොල්ලන්ගේ කිසිම වැරද්දක් නොතිබුණත් මගතොටේදී පාරේදී මේ වගේ කොරියන් ජාතිකයන්ගෙන් පරිස්සම් වෙන්නේ වගේම ප්‍රධාන කතන්දරේ තමයි කැම් එකක් නැත්තම් අනිවාර්යයෙන්ම ඒක හයි කරගන්න වගේම තියෙන ඩෑෂ් කැම් එක හැමතිස්සෙම අප්ඩේට් කරලා තියාගන්න. මොකද ඩෑෂ් කැම් එක තිබ්බට සමහරක් වෙලාවට ඒවල රෙකෝඩ් වෙන්නේ නැහැ කාලයක් යනකොට ඒකේ අප්ඩේට් එක නැති වුණාට පස්සේ. අන්න ඒක තමයි ප්‍රධාන වශයෙන්ම කියන්න ඕනුනේ. ඉතින් ඕගොල්ලෝ දැනුවත් වෙන්න වාහනවල යනකොට කොරියන් ජාතිකයෝ පොඩ්ඩක් ගෑ වුණත් ගිහිල්ලා හොස්පිටල් ඇඩ්මිට් වෙනවා. ඇඩ්මිට් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඒගොල්ලන් මේ පිටරට මිනිස්සුන්ගේ මුදල් ගරා ගැනීමේ කටයුත්ත වලට තමයි. ඉතින් දකුණු කොරියාව වුණාට ඉන්න හැම කොරියන් ජාතිකයම එච්චර සුන්දර මිනිස්සු නෙමෙයි. පරිස්සම් වෙන්න මගතොටේදී යනකොට ඔය වගේම සිද්ධියක් වෙලා තියෙනවා කිමේ ප්‍රදේශයේදී. ඉතින් ඒ වගේ ඒගොල්ලන් කියන්නේ සගිකුන්ලා කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඔවගේ දේවලින් තමයි මුදල් හම්බ කරන්නේ. ප්‍රධාන වශයෙන්ම වාහනයක් පදිනවා නම් හොඳ ඉන්ෂුරන්ස් එකක් දාගන්න. ඒගොල්ලෝ ඕගොල්ලන්ටත් හොඳයි, වාහනයටත් හොඳයි. මොකක් හරි දෙයක් වෙලා ඕගොල්ලන්ගේ ගැටලුවක් ප්‍රශ්නයක් වුණොත් වීසා එක නැති වෙනවා. වීසා එක නැති වුණොත් ඉතින් දකුණු කොරියාවේ ඉතින් ඉදිරියට පැවැත්මක් ගමනක් යන්න අමාරුයි. ඉතින් අන්නේ දැනුවත් වීමයි කලේ. ඉතින් පුළුවන් නම් මේක ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. බොහොම පරිස්සම් වෙන්න වාහන පදිනකොට. ඉතින් පොඩි හරි සිදුවීමක් වුණොත් ඒක ඔයාගේ මුළු අනාගතයටම බලපාන්න පුළුවන්. අන්නේ හේතු උදෙසා තමයි මෙන්න මේ වීඩියෝ එක අරගෙන ආවේ. එහෙනම් ගිහලා එන්න සියලු දෙනාට ජයෙන් ජය වේවා. මගේ පේජ් එකත් ෆලෝ කරගෙන යන්න.